සුබ උදෑසනක් වේවා. කොහොමද ඔයගලන්ට අද දවස දැනෙන්නේ? හැමෝම සතුටින්නේ. සිතුවිලි අපේ ජීවිතේට කොයිම මොහොතකවත් එන්න දෙන්න එපා. මුලින්ම ඔයා දෙසට එන ඒ ඍණාත්මක සිතුවිලි පහ කරන්න. මුලින්ම ඔයා ගැන හිතන්න. ඊට පස්සේ ධනාත්මක සිතුවිලි වලින් ජීවිතේ පුරව ගන්න උත්සාහ කරන්න. ඔය කාලෙට නිතරම හිතෙන්නේ නරක දේවල් වෙන්න පුළුවන්. නිතරම ඒ නරක දේවල් ගැන හිතා ඉන්න හිතෙනවා. නවය නරක දේවල් ගැන හිතෙනවා. ඒ වෙනුවට හොඳ දේවල් වලින් ජීවිතේ පුරව ගන්න උත්සාහ කරන්න. හැමදේම හරි ගානට නිසි වෙලාවට සිදු වෙන්න පුළුවන්. හැම මොහොතක්ම ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න. ඔයා වුණොත් ඔයාට පුළුවන් වෙනවා මේ කුණාටු කාලය ඉක්මනින්ම අවසන් කරන්න. අපි හිතමු ඔයා මොකක් හරි දෙයක් වෙයි කියලා බයෙන් ඉන්නවා කියලා. ඔයා ඒ නරක දේවල් වෙනවමයි කියලා හිතනවා. දන්නවද? ඔයා ඔහොම හිතන කොටයි ඒ සිදුවීමට පණ එන්නේ. පුළුවන් නම් ඔයාව ඒ සිදුවීම් ගැන හිතන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න. ඒ වෙනුවට හිතන්න හැමදේම හරියනවා. මට හැමදේම සුබ වෙනවා. ඔයාගේ මේ හිත තුළ ඒ ගැන ඍණාත්මක සිතුවිලි ඇති වෙන්න කොයි මොහොතකවත් දෙන්න එපා. ඒ වෙනුවට උත්සාහ කරන්න සෑම මොහොතකම ධනාත්මක වෙන්න. ඒක ගැන හිතන්නේ නැතුව ඔයා වෙන දේවල් වලට කාර්යබහුල වෙන්න. ඒ වගේම ඒ සිදුවීම සම්බන්ධව අපි ගත්තොත් එහෙම දෙයක් හරි කෙනෙක් හරි සම්බන්ධව ගත්තොත් වෛර කරන්න එපා. සමාව දීලා හිමින් ඈඩ් කරන්න. වැඩිපුරම ඒ ගැන හිතුවොත් තමයි ඒ දේවල් වලට පණ එන්නේ කියලා අමතක කරන්න එපා.